ඔයාගේ බබාට තාම good touch bad touch කියලා දුන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අපි good touch වලින් පටන් ගමු. මොකක්ද මේ හොඳ ස්පර්ශය කියලා කියන්නේ? කවුරු හරි වැඩිහිටියෙක් අපේ ඔළුව අත ගාද්දි, ගුරුවරයෙක් අපේ පිටට තට්ටුවක් දාද්දි, අම්මා තාත්තා අපේ ඔළුව අත ගාද්දි අපිට ලැජ්ජාවක්, බයක් හිතෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා good touch කියලා. එහෙම නැත්නම් හොඳ ස්පර්ශය කියලා. එතකොට මොකක්ද මේ bad touch කියලා කියන්නේ? කවුරු හරි අපිව වැරදි විදියට අල්ලනවා නම්, අපේ private parts අල්ලනවා නම්, අපි ඒකට කියනවා bad touch කියලා. එතකොට මොනවද මේ private parts කියන එකත් අපි බබාට කියලා දෙන්න ඕනේ. අපි බලමු private parts කොහොමද අඳුරගන්නේ කියලා. අපේ swimsuit එකකින් cover වෙන areas ටිකක් තියෙනවා. ඒක තමයි අපේ පපු ප්‍රදේශය, කකුල් අතර ප්‍රදේශය, ඒ වගේම තමයි අපේ පිටිපස්ස. ඒවා swimsuit එකකින් cover වෙන කොටස්. ඒවා අපේ private parts. අපි ඒවා කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ. අම්මා තාත්තා අපිව පිරිසිදු කිරීමේ කටයුත්තකදී හරි, වෛද්‍යවරයෙක් අපේ සෞඛ්‍ය සම්බන්ධ කටයුත්තකදී හරි හැරුණකොට අපි ඒවා කාටවත් අල්ලන්න දෙන්නේ නැති බව දරුවන්ට කියලා දෙන්න. ඒ වගේම කවුරු හරි ඒ විදියට අල්ලන්න ආවොත් මොකක්ද කරන්න ඕනි කියන එකත් දරුවන්ට කියලා දෙන්න ඕනේ. කොහොමද අපි ඒක කියලා දෙන්නේ? අපි බලමු කොහොමද කියලා දෙන්නේ කියලා. අපි පියවර 3ක් යටතේ මේක කියලා දෙනවා. එකක් තමයි අපි ඉස්සෙල්ලම නෝ කියන්න උගන්වනවා. මොනවා හරි දරුවා අකමැති දෙයක් වෙද්දී ඒකට නෝ කියන්න එපා කියන බබාට උගන්වන්න. දෙවෙනි දේ තමයි go away. එතන වහාම ඉවත් වෙන්නත් බබාට කියලා දෙන්න. තුන්වෙනි එක තමයි tell කියන එක. ඒ කියන්නේ අපේ අම්මා තාත්තට, වැඩිහිටියෙක්ට, එහෙම නැත්නම් අපේ ගුරුවරයාට මේ බව කියන්න ඕනේ බවත් දරුවට දැනුම් දෙන්න. මෙන්න මේ දේවල් ටික දරුවට උගන්වා දෙද්දී ඔයාලා මතක තියාගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි බබාට බය හිතෙන විදියට මේ දේවල් උගන්වන්න යන්න එපා. ඒ වගේම තමයි කවුරු හරි යාළුව වැරදි විදියට ඇල්ලුවොත් ඒක එයාගේ වරදක් නොවන බවත්, අම්මා තාත්තා හැමතිස්සෙම එයා වෙනුවෙන් ඉන්න බවත් ඔයා බබාට මතක් කරලා දෙන්න ඕනේ. බබාට කියලා දෙන්න ඕනේ. ඉතින් ඔයා තාම good touch bad touch කියලා දන්නේ නැත්නම් අද තමයි හොඳම දවස. අද ඔයාගේ බබාගේ දවස කරගෙන මේ දේවල් යාළුවට උගන්වන්න. ඔයාගේ දරුවන්ව ආරක්ෂා කරන්න. ගිහින් එන්නම්. බයි බයි.